පුද්ගල දැන් මේ බලන්න මේ දෙකේ විභාග ගන්න විභාගයට ආපු ලක්ෂණ ගන්නක් මේ තියෙන්නේ. බලන්න ලක්ෂණ ගන්නක් මේක කොහොම ප්‍රායෝගික සිද්ධියක් පදනම් කරගෙන පොඩ්ඩක් ලක්ෂණ ගන්න. මේ ගන්න හැබැයි විභාගයේ දැක්කම ටිකක් බය වෙන්න. විභාගයේ නම් මෙන්න ලියන්න දෙලා දෙන්නේ නැහැ. ලක්ෂණය කියන්නේ එකට දෙලා තියෙන්නේ. ලොකු ගන්නක් මේක වරගත්තොත් එහෙම පේපර් එකේ සම්පූර්ණ පිටුවකම වගේ තියෙනවා මේ ප්‍රශ්නේ. හරි ඒක ප්‍රකාර බලනවා මේක බැලුවම නිකන් අස්තියකුත් තියෙනවා කකුලකුත් තියෙනවා මේක බයොත් ඕනෙත් දන්නේ නැහැ වගේ අදහසක් වාගේ උඩට නමුත් හරි සරල ගානක් මේක. උකට ඒසින් අපිට ගන්න පුළුවන් ගාන. අපි කියවල බලමු කොහොමද මේක අපිට ගන්න කියන්නේ. පුද්ගලයෙක් ඇවිදින විට පියවර මාරු කිරීමේදී එක් අවස්ථාවකදී පුද්ගලයාගේ මුළු ශරීර බලන එක රූපයේ පිටමැද පරිදි එක් පාදයක් වගේ දරාගෙන සිටිනවා. කියන අපි ඇවිදිනකොට කකුල් මාරු වෙනවානේ. ඒතර හැමදේම දැන් මේ කකුල තියලා මේ කකුල ඉස්සුවා මේ කකුලෙන් සම්පූර්ණ බල දරා ගන්නවා. අනිත් කකුල තියලා මේක ඉස්සුවා අනිත් කකුලෙන් සම්පූර්ණ බල දරා ගන්නවා. මේ විදිහට මාරුවට අපේ කකුල අපේ ශරීරේ බල දරා ගන්නවා. ඊට පස්සේ කියනවා මෙව පාදයේ අදාළ ආශ්‍රය නෙමෙයි අස්ති වෙන්න ඕනේ. අස්ති විරූහේ ඉදිරි පෙනුම දෙක රූපේ පෙන්වයි තියතර. මේ දෙවෙනි රූපයේ තියෙන්නේ අර අස්තියල් වල. කුල වෙන්න ඕනේ කියන්නේ ඒක අස්තිය නම මම දන්නේ. ඊට පස්සේ කකුල තියෙනවා. කකුලේ තර අස්ති කීපයක් තියෙනවා. ඒතර මේ අර කකුල තියෙනකනේ. කකුල අස්තිය කියලා කියනකො කකුල අස්තිය ගත්තම ඒ කකුල අස්තිය වල පේනවා අර S කියලා දැනගින් අර උකුළු කුහරයට සම්බන්ධ වෙලා තියෙන ඊට අමතරව අර උකුළු කුහරයයි මේ අතරේ අර මේ පේශි වගේක් සම්බන්ධ වෙලා තියෙන. මේ පේශි වලින් මේක ඇදලා තියා ගන්නවා. උකුළු කුහරේ මොකද වෙන්නේ? අරක පල්ලෙහාට ප්‍රෙස් වෙනවා. එතකොට මේ ඉතින් හිතන්න ඕනේ නැහැ මේ පුද්ගලයා කකුල මත ක්‍රියා කරන හරි රූප සරණියම කියන මෙහෙම. හරි වෙනවා ඇති අසල අනුරූප පාදයේ මත ක්‍රියා කරන සියලු බල දැක්වෙන සරල කරන පදනේ නිදාස් බල සටහන තුන රූපේ දැක්වේ. නිදාස් බල සටහන කියන්නේ වස්තුව මත ක්‍රියා කරන සියලු බල දැක්වෙන සටහන. නිදාස් බල සටහන තුන රූපේ තියෙනවා සරල එකක්. ඒකේ මෙහෙම කකුල මේ අරස් තියෙනවා මෙහෙම දාණ්ඩක් වගේ. අර මෙතනින් කැඩි කරගෙන දාන නිසා මම නැගේ වෙල්ලන්නේ. පාදේ මෙහෙම දාණ්ඩක් විදිහට දාන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? ඔහේ දාන්න පුළුවන්. එහෙම ඉක්කොම මේ මෙතන තියෙන මේව කැලලා අර පේශියෙන් පෙන්නන මේ කකුල විතරයි පෙන්නන තියෙන්නේ. ඒතකොට මේකේ බල ටික දීලා තියෙනවා මෙහෙම. ඒ බලන්න මෙතන දීලා තියෙනවා P කියලා ලක්ෂයක්. අර පේශි වලින් මෙයාට ලබා දෙන අපිට මෙහෙට බලයක්. FM කියන එක. ඒක ක්‍රියා කරන්නේ මෙතනින් අංශක 72ක් කාලතුර. හරිද? ඊට පස්සේ උකුළු කුහරයෙන් දෙනවා බලයක් පල්ලෙහාට ඒකේ කෝණය අපිට දීලා තියෙනවා θs කියලා. θs කෝණයක් ගන්නකොට පල්ලෙහාට තමයි fs කියන එක දෙන්නේ. හරි අර උකුළු කුහරයෙන් ඇති කරන බලය පල්ලෙහාට දෙරවීමක්. ඊට පේජ් වලින් මේක ඇදලා තියා ගන්න ඕනේ. ඊට අමතරව දැන් කකුල පොළවේ තිබ්බම පොළවෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. R ඊට අමතරව පාදයේ බර WL අපිට දීලා තියෙනවා. හරි? WL ඔහොම දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා පුද්ගලයාගේ බර W ගන්න. R ප්‍රතික්‍රියා බලය WS කියලා. මිනිහාගේ බර W ගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා එහා. හරිලා ඒකට මේ උපසටහන ඕනේ නැහැ. මොකද කරන්නේ? අපි එන අනික කකුලෙන් ඉඳගෙන ඉන්නකොට අපේ බර සමතුලිත වෙන්නේ මේ කකුලෙන්නේ. එතකොට අපේ බර තියෙන පල්ලෙහාට W. අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට R සමතුලිත වෙනවා මොකද වෙන්නේ? R සමාන වෙන්න ඕනේ W. ඒක පළවෙනි කොටසට උත්තරේ ඉන්නේ. R සමානයි W. ඒකට මේකෙ මුකුත් සම්බන්ධයක් නැහැ. මොකද කකුල වෙනයි. කකුල වෙනයි සම්පූර්ණ මිනිහාගේ ඇතුලේ කකුල තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ මනුස්සයාගේ සමතුලිතතාවය ගත්තා. සිරස් වල සමතුලිතතාවය ගත්තම R සමානයි W. WL එහෙම ඒවා නෙමෙයි. ඒක W. ඊට පස්සේ තියෙනවා දෙවෙනි කොටසේ සාමාන්‍යයෙන් WL දශම දෙකයි W සාමාන්‍ය මිනිසෙක්ගේ කකුලේ ස්කන්ධය නැත්නම් කකුලේ බර අර ශරීර බරෙන් දශම දෙකක් කියලා තමයි කියන්නේ. දශම දෙකයි W කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා පීලක්ෂයට පූර්ණ ගැනීමෙන් හෝ වෙනස් ක්‍රමයකින්. ඉතින් පූර්ණ ගැනීම පුළුවන් නම් වෙනස් ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ නෑනේ. එහෙනම් පීලක්ෂයට පූර්ණ අරගෙන fs θs සහ w අතර සම්බන්ධතාවයක් ගන්න. දැන් p වටා දූරන ගන්නවා කියලා ඉතින් නිකම් දූරන නම් හරියන්නේ මොකක්ද කරන්නේ? දැන් p
මේ කකුල සමතුලිත වෙලා තියෙන්නේ. එහෙනම් p වටා ගූරු වල බීජයි කියන මොකද වෙන්නේ? බිඳුවක් වෙන්නේ. එහෙනම් p වටා දක්ෂිනාවර්ත ගූරු සමානයි p වටා වාමාවර්ත ගූරු. හරි දක්ෂිනාවර්ත ගූරු සමානයි වාමාවර්ත ගූරු. එතන p වටා ගූරු එකට fm ඉන්නේ. දක්ෂිනාවර්ත ගූරු අපි දුර ලකුණු කරේ නැහැ නේද? මේක දුරවල් ටික ලකුණු කරමු. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර් 8ක්. හරි ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර් 10ක්. කකුලේ බල ක්‍රියා කරන කකුලේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන ඉඳන් මෙතෙන්ට අභිලම්බ ක්‍රියා කරන තැන තියෙනවා සෙන්ටිමීටර් 18ක්. හරි. දැන් පූර්ණ ගන්න දක්ෂිනාවර්ත පූර්ණ ගන්නකොට අපිට පේනවා මෙන්න මේ මෙයාගේ පූර්ණයක් වෙනවා. හැබැයි ඒකේ ඉන්නේ fs වැඩි කිරීම අට නෙමෙයි. ඇයි පූර්ණය ගන්නකොට බලය වැඩි කිරීම ලම්බක දුර. ඒතර මේ දුර ලම්බක දුර නෙවෙයි. ඒතර මොකද කරන්න ඕන? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කතා කරන්නේ. බලය වැඩි කරනවා ලම්බක දුර. ඒතර මේක දික් කරලා මෙතනින් ලම්බකයන් ගහලා ලම්බක දුර කීයද කියලා හොයාගන්න. එහෙම නැත්නම් මේක පුළුවන්. fs විභේදනය කරන fs cos theta s fs sin theta s. ඒතර fs cos theta s මොකද වෙන්නේ? p ලක්ෂය හරහා යන අතර fs cos theta s ගූර්ණයක් ඇති කරන්නේ ඒක ගූර්ණ ඇති කරන fs sin theta s විතරයි නේද? fs sin theta s වැඩි කරන්න අපේ හරි මේ දින එක දක්ෂිනාවර්ත ගූර්ණයක් තව එකක් තියෙනවා WL වැඩි කරන්න 10යි. සෙන්ටිමීටර දෙකට අවුලක් නැහැ. WL වැඩි කරන්න 10යි. සමානයි වාමාවර්ත එක ගූර්ණය තියෙන මෙයා විතරයි. R වැඩි කිරීම 18. හරි? විදිහට ගන්න. දැන් මෙතන 8යි fs sin theta s දාන්න WL කියලා කියන්නේ 0.2යි w. වැඩි කිරීම 10යි. R කියන්නේ w. එහෙනම් 18යි w. හරි දැන් මේක 10න් වැඩි කරාම 0.2 2යි. මේක එහා පැත්තට දැම්මම 16යි w සමානයි 8යි fs sin theta s. මේක බෙදුවම 2යි. එහෙනම් fs sin theta s සමානයි 2යි w. ඒක තමයි ලියන්න කියන කේස්. හරි. හදාගන්න මේ දැන් AC එකේ වැඩි කරගන්නත් කමක් නැහැ නේ මම ඉස්සෙල්ලා. අඩු කරලා වැඩි වගේ. හරි. ඒකට ගන්නේ රිමෝට් එක මම දුන්නේ නැහැ. හරි. හදලා ගන්න මේ ඊට පස්සේ බලන්න W වලින් FM හොයන්න කියලා කියනවා. දැන් fs හරි. fs හරි කොහොමද fs හරි වෙන්නේ? fs sin theta s කියලා එකක් හොයාගන්න. හරි අපිට කියන්නේ fs හරි theta s සහ w වල සමානය ගැන කියන විදිහට ගන්න ඕනේ. හරි. මේක දාන්නේ කිව්වේ. ඒක ඕනම දෙයක්. හරි. fs sin theta s සමාන 2යි w. ඊට පස්සේ කියන්නේ fm හොයන්න ඕනේ. fm හොයන්න. fm කියන්නේ අපිට sin 72 cos 72 දීලා තියෙනවා. fm හොයන්නේ කොහොමද? දැන් ඔය fs sin theta s කියලා ගෙනත් දාන්න. p වටා පූර්ණ ගත්තම fs ආවේ නැහැ. ඔය ගන්න වෙන කෙනෙක් වටා පූර්ණ ගන්නවද? ඒක පුළුවන් නම් එහෙම වුණේ අපිට පුළුවන් පූර්ණ ගැනීමට අමතරව තව දෙයක් කරන්න ගන්න. සිරස් බල සමතුලිතයෙන් නිරස් බල සමතුලිතය ගන්න පුළුවන්. ඔය fs sin theta s දන්න නිසා ඒ සිරස් සංරචකයේනේ පාදයේ සිරස් බල සමතුලිතය ගන්න. තුන්වෙනි කොට සිරස් බල සමතුලිතය. හරි සිරස් බල සමතුලිතය ගත්තම උඩට තියෙනවා r තියෙනවා ධන fm sin 72 තියෙනවා. fm sin 72 තියෙනවා.
ඊට පස්සේ උඩට තියෙන එක කරගන්න. පල්ලෙහාට තියෙනවා W L තියෙන කකුලේ බර තියෙනවා. Fs sin theta is then ආදේශ R කියන්නේ W. දාලා Fm sin 72 කියලා කියන්නේ 0.9. WL කියලා කියන්නේ 0.2යි. දාන Fs sin theta ඒක 2යි W. මම ඔයාලට හරි. දැන් 0.9යි Fm සමානයි මෙතන මේක යා මෙතන දාන්න. මෙතන 0.2යි W. 2.2යි W එකෙන් මෙහාට නම් 1.2යි W. මේක යා මෙතන බෙදන්න Fm සමානයි 1.2යි W බෙදීම 0.9යි. මෙතන 0.3ම 4යි මෙතන 3යි. Fm සමානයි 4යි W බෙදීම 3යි. ඔක උතනින් දීපව ලක්ෂණ හම්බුනේ නැත්තම් හරි විදියට නම් සාමාන්‍ය විභාග ගන්න හරි විදියට සුළු කරලා දාන්න කැල්සියම් 3යි W එක දාන්න ඉස්සරහ කොටස් වලට ගන්නේ මෙයා 4යි W බෙදීම 3 කියන දේ තමයි ඉස්සරහ කොටස් වලට ගන්නේ. ඉතින් Fm හොයන්න පුළුවන්. ඉතින් Fm කොස්සත් දෙන මේ කොටසට ඕන උනේ නෑ අපිට. හරි. ඊළඟට කියනවා θ s යගේ සොයන්න. θ s ගන්න කෝණය. මෙතන මේ කෝණය අහනවා. බලය ක්‍රියා කරන කෝණය කියන්නේ. හරි කෝණය හරි θ s වල නම් ක්‍රමයක් හොයාගන්න. දැන් Fm දාන්නවා. මේකේ පේපර් එක මෙතෙන්ට ලකුණු දුන්නා. හරි සමහර ඒවා දෙන්නේ නැහැ අපි දශම කරලා දාන්න බාල සංඛ්‍යාව ලකුණු දෙන්නේ නැහැ. θ s හරි. θ s මෙතන තමයි ඉන්නේ. Fs sin θ s. මේකෙන් හොයන්න බෑ දැන් Fs දන්නේ නැහැ නේ. Fs හොයාගන්න තරම් පුළුවන්. Fs සම්බන්ධ තව සමීකරණයක් ගන්නවට මොකද කරන්න පුළුවන්? ඔයාලා දැන් පූර්ණ ගත්තා. තිරස් බල සමතුලිතය ගත්තා මොකද කරන්න පුළුවන්? තිරස් බල සමතුලිතය ගන්න. ඔයා ගන්නවා මෙයාගේ. හරි. පාදයේ තිරස් බල සමතුලිතය. තිරස් බල සමතුලිතය. දකුණට තියෙන බලයි වමට තියෙන බලයි සමානයි. මෙහෙට තියෙනවා Fm cos 72ක්. අර පැත්තට තියෙනවා Fs sin θ, Fs cos θ. හරිද? ඔහොම එකක් තියෙනවනේ. වෙන අනිත් බල නෑ දැන් WL සිරස් R සිරස්. ඒතර තියෙන්නේ Fm සහ Fs වල සාපේක්ෂව විතරයි. දැන් Fm අපි හොයාගත්තා 4යි W බෙදීම 3. cos 72 එහා පැත්තේ තිබුණා අපිට දීලා cos 72 කියන්නේ දශම 3. සමානයි Fs cos θ. දැන් අපි යන Fs cos θ සමානයි මේක සුළු කරලා ගත්තා අපෙන් මෙතන 10ක් එනවනේ. 2යි W බෙදීම 5යි. එහෙම නැත්නම් 0.4යි W. ඔය තියෙන්නේ Fs cos θ. දැන් මොකද කරන්නේ? අපිට හොයන්න ඕනේ θ s. දැන් θ s හොයාගන්න. Fs තමයි ප්‍රශ්නේ. Fs අයින් කරගන්න මොකද කරන්නේ? කලින් අපි හොයාගත්තේ Fs sin θ s කියන 2යි W. Fs අයින් කරන්න පුළුවන් මේ දෙක බෙදුවා. හරි අපි අර කලින් හොයාගත්ත කෙනා. Fs sin θ s බෙදනවා. Fs cos θ s කියන්නේ.
එතන දකුණු පැත්තත් බෙදෙන දකුණු පැත්ත තියෙන 2යි W. බෙදීම 0.4යි W. FS කැපෙනවා WW කැපෙනවා. එතන 5යි. tan theta is සමානයි 5යි. එහෙනම් theta is සමානයි tan inverse 5යි. මෙන්න මේ අවුරුද්දේ මේක ලකුණු දුන්නේ නැහැ. ඔයා විභාග ශාලාවේ කෙනා ලඝු පොත ඉල්ලගෙන ඒක ටැන්ජන් වගේ බලලා theta is කියලා අවසාන උත්තරය දෙනවම තමයි ලකුණු දුන්නේ. අවසාන ලකුණු දුන්නේ. මාර්ගය දීලා තිබුණේ නැහැ. හරි? ඒ නිසා මෙතන ඔයාලට බලන්න වෙනවා. මෙතන බැලුම් තුනක් සමානයි. කවුරුහරි ඉදිරියෙන් හදලා දාන්න කෙනෙක් ඉන්නවද? ඕනේ 78යි 78යි කලා 41යි 42යි 42යි 78යි කලා 41ක් කියලා කියනවා. හරි ඔබ දාන්න. හරි ඒක බලලා දාන්න ඕනේ. හරි ඉතින් ඒක අලුත් සිලබස් එකේ නම් මේක පරණ එකක් අලුත් සිලබස් එකේ නම් අවශ්‍යව දෙනවා වරහන්නට මෙන්න මේක කියලා. හරි දුන්න නැත්නම් බලලා දාන්න. මේ අවුරුද්ද දුන්නේ නැහැ ඒක ලකුණු දුන්නේ මේක හරියට දැම්මම විතරයි. මේක බලන්න ටැන්ජන්ම ගෝස්. හරි. ඔයාලා බලන්න කියන්නත් තියෙනවා අද ලකුණු දිනනවා මේ. ප්‍රායෝගිකව ඒක උඩා වෙලා කියනවා කියලා. දැන් බලන්න කියලා කියන මේක ගන්නනේ ඒක. අපනේ අවුරුද්ද බලන්න. නැත්නම් ඊට පස්සේ පස්වෙනි කොටස W ඇතුලේ එක්ස්ප්‍රෙස් හොයන්න. මේ කොටස මෙම ගණනය සඳහා පවණක් sin θ සමාන 1 කියලා ගන්න. හරි ලේසියි sin θ ස්තුන්නට පස්සේ ඒවත් නෑනේ අර තියෙන සමීකරණය. fs sin θ සමාන 2යි W. ඉතින් sin θ 1යි නම් fs සමාන 2යි W. හරි. ඉතින් sin θ 1යි එතකොට fs සමාන 2යි W. මේක කලින් හදාගත්තේ කාය හදන්න ඕනේ අර පුරාණ කිව්වේ. fs සමාන 2යි W. දැන් එන්න b කොටසට. හරි b කොටසට. දැන් මේ පළවෙනි කොටසේ කතා කරේ ඒ කොටසේ කතා කරා නිරෝගී මිනිස්සෙක් කැවිදින විදිය ගැන. ඒකට යාගේ තියෙන පාදේ වැඩ කරන විදිය තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉන්නවලු මේ පාදේ ආබාධයක ලක්ෂ පිට කෙනෙක්. හරි. එයා ඇවිදිනකොට අර කොර ගන්නවා කියලා අපි කියන්නේ. අන්නේ සංසිද්ධිය ගැන තියෙන්නේ. ඒකට එයා කියන ඇවිදිනකොට පොඩි උලක් තියෙන නිසා මොකද අස්පත්තිය මෙහෙ පැත්තට මෙහෙම නැමිලා යනවා කියලා තමයි කියන්නේ. ඒතර එයා කොරකේ පාදේ කොර ගන්න නිසා නේද කොර ගන්න පාදේ පැත්තට කියනකොට එහෙම එක පැත්තකට බල වෙනවා කියලා කියන්නේ. ඒකට කොහොම තමයි යන්නේ. ඒකට මෙයා ගැන සාමාන්‍ය පුද්ගලයෙක්ගේ පාදයේ තියෙන විදිහට නෙවෙයි මෙයාගේ තියෙන්නේ වෙන විදිහකට කියලා තමයි කියන්නේ. බලන්න ගන්න හදන්න. ඇත්තටම මේ කොර ගන්න එක ඒ මොනසෙල අමාරු නේද? අපිට කොර ගන්න නිසා මේ ගන්න හදන්න ලේසි. බලන්න අර ඇදේ තිබුණු වල කෙලින් වෙලා තියෙනවා. හරි? අපිට කොර ගන්න නිසා ගන්න හදන්න ලේසි වෙලා තියෙනවා. ඒ මොනසෙල අමාරු කොර ගන්න එක අපිට ලේසි මේ ගන්න හදන්න. මේ වගේ මේකෙම ලේසි මොඩල් එකක් තමයි මේ කොර ගන්නවා කියලා දෙන්නේ. බලන්න ඕනද? මේ ගානමයි තියෙන්නේ එකමයි මේ පදමයි නෝ ලේසි කරලා තියෙන්නේ. හරි. හරි. අපි අලුත් රූපයක් අදින්න යනවා මේකේ පස්සේ බලලා තියෙන දේ රසයමයි. අලුතෙන් හදාගෙන ඉන්න ගන්නවා.
උදේ පන්තියට මොනවද කරේ? හරි. දැන් බලමු ගන්න. යා බලන්න පන්තියේ පිළිවෙල ක්‍රියේට් කරලා දැන් හරි. මේව කියනවා. දැන් මේ මිනිස්යාගේ කකුල තියෙන එක මේ විදිහට. හරි. මෙයාගේ අර මේ බලන්න පීලක්ෂය මේක තියෙනවා අර පේශි වලින් ලැබෙන බලය කෙලිම උඩට හම්බ වෙනවා. F' අර කුරුපුවරෙන් ලැබෙන බලය කෙලිම පල්ලයට හම්බ වෙනවා. F'. හරි. අභිලම්බ ප්‍රතික්‍රියාවෙන් උඩට W ඉතින් පල්ලයට කකුලේ බල දෙන W වෙනවා. හරි. දැන් දුරවලුත් වෙනස් වෙලා තියෙන්නේ. මේ දෙකේ දිශාවක් වෙනස් වෙනවා. දුරවලුත් වෙනස් වෙලා තියෙනවා. දැන් මේ අර මේ දෙක අතර කලින් 8ක් තිබුණා දැන් 7යි තියෙන්නේ. මේ දෙක අතර දුර කලින් 10ක් වගේ තිබුණා දැන් තවත් අඩු වෙලා 6.25යි තියෙන්නේ. මේ දෙක අතර දුර දැන් 10ක් තියෙනවා. කලින් 18ක් තිබුණානේ. හරි දුර අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මෙම අවස්ථාව සඳහා fx බලය ws වෙන සෑම. ws එක fx වෙන කියලා කියනවා. ඉතින් හරි ලේසියි. කලින් fx ඔය විදිහට තමයි හොයන්නේ p වටා පූර්ණ කරන්නේ. p වටා දක්ෂිනාවර්ත පූර්ණ එකතු සමානයි p වටා වාමාවර්ත පූර්ණ එකතු. දක්ෂිනාවර්ත පූර්ණයක් තියෙනවා 7යි f'(x) වාරයක් 4 ධන wl වැඩි කිරීම 6.25 සමානයි වාමාවර්ත පූර්ණයක් තියෙනවා මෙතන r වැඩි කිරීම 10යි. හරි 7යි f'(x) ධන මෙතන මෙයා 0.2යි w වල කකුලේ බර 0.2යි w කලින් දුන්නානේ 6.25 සමානයි මෙතන 10යි w r කියන w මේ ආදේශය දාන්න 7යි fs සමානයි මේක 625 12න් වැඩි කරගන්න මේක දෙකකට 12.5යි තර අපිට එන්නේ අපි එළිය 1.25 w සමානයි 10ට එහා පැත්තට දාන්න 7යි fs සමානයි 10න් ගියාම 8.75 w fs සමානයි මේක බෙදන්න 8ට 7 ඒව 1යි එකක් ඉදිරි 17ට 2යි 35ට 5යි 1.25 w බෙදලා දාන්න ඊට පස්සේ ඊට දී විස්තර කරන ලද හේතුව නිසා පුද්ගලයාගේ කොර ගැසීම ප්‍රතිඵලයක් ලෙස fs බලයේ විශාලත්වයේ සිදුවන අඩුවීම ප්‍රතිශතයක් ලෙස ගන්නවා. මේ දින අලුත් fs එක. කොර ගහන්න කලින් පුද්ගලයාගේ fs එක 2යි දාන්නේ. දැන් 1.25 වෙනවා. අඩු වෙනානේ. අඩුවීමේ ප්‍රතිශතය යහන්නේ. ඔය අඩුවීමේ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? වැඩිවීමේ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? අඩුවීමේ ප්‍රතිශතය. ඒක තමයි මේක එවුවත් ඒක හොයාගන්න බැහැ. දැනන් ඉන්න. ඒක හොයන්නේ අඩුවීම බෙදනවා ආරම්භකගේ. ಗುಣ කරනවා 100%. වැඩිවීම ප්‍රතිශතයට වැඩිවීම බෙදනවා ආරම්භකගේ ಗುಣ කරනවා 100%. ඒක අඩුවීම 2w තිබුණේ දැන් තියෙන්නේ 1.25 බෙදනවා ආරම්භකගේ. වැඩි කරනවා 100%. දැන් මෙතන ඉන්නේ 0.75යි w බෙදීම 2යි w වැඩි කිරීම 100%. මේක 100ෙන් ගුණ කරාම 75යි w වෙනවා 75 දෙකෙන් බෙදුවා 37.5යි එතන මෙයාගේ 137.5කින් fs බලය අඩු වෙනවා හරි fs 137.5කින් අඩු වෙනවා ඊට පස්සේ බලන්න මේකට පොඩි භ්‍රමණ තලිතේ කැලලකුත් දාලා දෝලන තරක් පාඩුවේ සලනවලදී දැම්මේ තුත් පුද්දාර වැඩ දාලා කියන ප්‍රශ්නේ ඊකොටසේ හරි ගානට බය වුණොත් හදන්න බෑ අරලෝ බලන්න ගන්න දෙයක් අතන අපි වෙලෙදී බය නැති වෙලා ඒ ඩිවිෂන් එකේ ඉතිවයි ඉතිරි කරගෙන යනකොට අතිරින් කාලේ කතා කරන මේවා ඉදිරින් කරන්න ඉන්න ඕනේ ඒවා සාකච්ඡා වලින් අහන්න ඉඳලා තේරුම් ගත්තා වැඩි හරි ඊකොටස බලන්න ඉලක්කය
හරි. C වලට ඊට පස්සේ C කොටසේ ප්‍රබල චලිතයේ මොන කිලිකොට ඒක පොඩි කැලලක් තියෙනවා. එවිදීමේ ක්‍රියාවලියේදී එක් පාදයක් පොළොවද නිසලව පවතින අතරතුරදී අනෙක් පාදයේ කුරුසන්දිය වඩා ගන්න. හරිනේ. අපි ඇවිදිනකොට එක කකුලක් මෙහෙම තියෙනවා. අනිත් කකුල මේ කුරුසන්දිය වඩා අපි භ්‍රමණය කරනවානේ. හරි ඕවරන් යනවානේ. හරි කල්නේ. මෙම තලිතේ 6 රූපයේ දැක්වෙන ආකාරයට එක් කෙලවරක් විදාසයේ අසව් කරන ලද තත්ත්වයක දුවන දෝරන තලිතයක් ලෙස සැලකිය හැකියි. කියන්නේ මේක අර දණ්ඩක් අසව් කරාම මේ කියලා හිතන්න පුළුවන් කියලා කියනවා. මොකද අල්ලේ වෙනවා කියලා හිතන්න පුළුවන් කියලා කියනවා. සැලකිය හැකියි. මේක පොඩි දෝෂයක් තියෙන එක හදන්න ඕනේ. හරි සැලකිය කිව් ලක්ෂය හරහා භ්‍රමණාක්ෂය වටා දණ්ඩය අවශ්‍ය පූර්ණය එතන L නෙමෙයි I නම් 6 වන රූපයේ පිළිදීමේ දණ්ඩේ කෝණික කරන්නේ නැත්නම් ප්‍රකාශනය ලියන්න කියලා කියනවා. ඒක බලමු. ඔන්න යට ඒකේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක හදලා ඉන්නත් නැත්නම් ගන්න හදපුවට හදාගන්න බෑනේ. දෙවෙනි කොටසේ මෙන්න මේව තියෙනවානේ. දණ්ඩේ දෝලන කාලාවර්තයේ T අර T සමානයි 2π වාරයක් θ ගෙදීම යන මගින් ලබා දිය හැකි අතර ඒක හරියි. L දිගදී ඒකාකාර දණ්ඩක් සඳහා I අර්ථවල තියෙන්නේ. T සමානයි 2π වාරයක් විතර තේරුම් දෙකයි L බෙදීම 3යි. ඒක හදාගන්න. මේක තමයි අර දෙවෙනියට තියෙන ප්‍රකාශය. දෙකයි L බෙදීම 3යි. දෙකයි L බෙදීම 3යි. දෙකයි L බෙදීම 3යි. බලමු. ඒක හදාගන්න එතන. අර එකම C වල දෙවෙනි කොටසේ එකම ප්‍රකාශයෙන් දෙපාරක් තියෙන දෙවෙනි එක හදාගන්න ඔය විදිහට. ඒකෙන් තමයි එකට හදන්න තියෙන්නේ. ඒක දෙන්න සූ කරන්න බෑ ඒක. සම්පූර්ණ කරන්න බෑ. පළවෙනි කොටස කරන්න පුළුවන්. සීවල එක කරන්න පුළුවන්. සීවල එකේ හරිය සම්පූර්ණ දෙයක් තියෙනවා. ඔයයන් අහන්නේ කෝණික ත්වරණයේ ප්‍රකාශනය. මෙන්න කකුල. හරි. කකුලේ හරිය වැඩිින් කකුලේ බර ක්‍රියා කරනවා පල්ලෙහාට WL. හරිද? මේ තියෙන Q ලක්ෂයේ මෙතන වටා නිදහසේ අසව කරලා තියෙනවා වගේ කියලා හිතන්න පුළුවන් කියලා කියනවා. හරි එතකොට මෙතන වටා තමයි පූර්ණ ගන්නෙ. හරි දැන් මේ දුර L බෙදීම 2යි. හරිද? දැන් අපි මේකට දානවා මේ මොකක්ද දාන සමීකරණය කෝණික ත්වරණය වෙනයි මොකක්ද දාන්නේ? ρ සමානයි I දාන්න. සමීකරණ මතක මුක් කරන්න බෑ. ව්‍යාවර්තය කියන්නේ දූර්ණය කියන අදහසකට බලය වැඩි කරන ලම්බක දුරේ. බලය WL ලම්බක දුර කියන්නේ මෙන්න මේ දුර. මේ දුර කියන්නේ මෙන්න මෙතන කෝණය දීලා තියෙනවා θීටා කියලා. මේක θීටා. එතන මේ තියෙන L බෙදීම 2යි. මේකේ L බෙදීම 2යි cos θීටා මේකේ තියෙන. L බෙදීම 2යි sin θීටා. එහෙනම් WL L බෙදීම 2යි sin θීටා. මේ තියෙන්නේ ගූර්ණය. අවස්ථි ගූර්ණයයි අල්ෆා. ඒතර අල්ෆා සමානයි WL L sin θීටා. බෙදීම 2යි. ඔක විතරයි ලියන්නේ. උත්තරය ලියන්නේ. වෙන උත්තරයක් නැහැ. හරි. ඊට පස්සේ බලන්න මේකේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස මේ සූත්‍රය ඕන වේවා. දෙවෙනි කොටස. හරි. තුරු විනාඩි දෙකක් දෙන්න 2යි 3යි බලන්න මොකද මේ සූත්‍රය නැතුව දෙවෙනි කොටස හදාන්නත් බෑ. දෙවෙනි කොටස විතරේ තුන්වෙනි කොටසට ඕන කරා. බලන්න පුළුවන් මේකේ
හරි. හරි. දැන් දෙවෙනි කොටස නම් හරිය ලේසියෙන් කරන්න පුළුවන්. දැන් මේකේ මේ සූත්‍රය කියන අස්තරයෙන් t සමානයි 2π වාරය. වර්ගමූල දෙකයි 2යි 3යි. 2යි π කියන්නේ 3යි. 2යි e කියන්නේ 0.9 කපුල මීටර. 3යි g කියන්නේ 10යි. එතන මෙතන 0.3යි 0.6යි කොට වෙන මෙතන 6 වාරයක් වර්ගමූල ඇතුලේ 0.6 දැන් 0.6 තමයි තියෙන්නේ ආයෙ 10 මෙතන 0.6. දැන් 0.6 මූලය අපිට ගන්න කියලා තියෙන 0.25යි. 0.25 6 වරක් පහ 30යි 3 කීරේ 6 වරක් දෙක 12යි 15 එතන 1.5යි. මේ තියෙන්නේ ආවර්ත කාලය. තප්පර 1.5ක ආවර්ත කාලයක් තියෙනවා. කකුල. හරි ඒක කකුලේ ආවර්ත කාලය තප්පර 1.5 තමයි ඒක. හරි ඒක අර දීලා තියෙන සූත්‍රයට අපි ආදේශ කරාම හරි. දැන් බලන්න තුන්වෙනි කොටස තේරුම් ගන්න පුළුවන් කියලා. තුන්වෙනි කොටස. තුන් ये उत्तरे मैं मानते हैं रेगुलर एंड तीन बाहर हो गई है ठीक है सब भाई इधर इधर आए अच्छा भाई अच्छा भाई अच्छा भाई अच्छा भाई में सुने අකාල කිරිකිරේ දැන් මෙහෙමනේ පුද්ගලයෙකුට එවිදීම සඳහා ඉතාම පහසු වේගයේ වන්නේ පාදවල දෝලන කාලාවර්තය ඉද C2 ලබාගත් දෝලන කාලාවර්තයට සමාන වෙන්නයි. සමාන වෙන්න අපිට වේගය. ඒ කියන්නේ අපි අර කකුල් මේව දිනනකොට අපි දැන් මේ කකුල දැන් මෙහෙම දෙමු. මේ කකුල තියලා මේ කකුල අරන් තියන්න ඕනේ. එතන මේ කකුල ඉස්සුවම ඕක ඉබේටම යන්න දෙන එකනේ අපිට විදිහට පහසු ක්‍රමයක්. අපි ඔයක බලේ කොහෙන්ද තියන්න කියොත් එහෙම අපිට ටිකක් අමාරුයිනේ. මේ කකුල ඉස්සුවම දැන් නිකන් ඉතින් මේව දණ්ඩක් මෙතනින් මෙහෙම ඇදලා දාන්න කියලා එතකොට ඔක යන විදියක් තියෙනවානේ. ඒතර ඒක ඔක්කොම යන්න දෙන විදියට ඇවිද්දාම තමයි අපිට මේ ලේසියෙම විදිහට පුළුවන්. අපි බලේ කකුල තියන්නේ කකුල උස්සන්න ඕනේ පල්ලයට ඉවතට ඒවා එහෙම කරලා ඕනේ. ඒක ඉස්සෙල්ලා කකුල මේ නිකන් යන ටික නිකන් යන්න දුන්නා තමයි ලේසියෙම විදිහට පුළුවන්. එතකොට මේ එහෙනම් අපිට පහසුවෙන් ඇවිදින්න පුළුවන් අපේ කකුලේ ආවර්ත කාලය කීයක් වෙනවද? 1.5යි තප්පර වෙනකොට තමයි ලේසියෙන් ඇවිදින්න පුළුවන්. මේ දින ආවර්ත කාලයනේ. හරි? ඒක කකුලේ ආවර්ත කාලය 1.5යි තප්පර වෙනකොට අපිට පහසුවෙන් ඇවිදින්න පුළුවන්. දැන් මේකේ කියනවා 0.9 මීටර දිගකින් පාදසහිත පුද්ගලයෙකු ඇවිදින විට පාදයක් පොළොව ස්පර්ශ කරන අන්‍යයාත ස්ථාන දෙකක් අතර දුර 0.9 මීටර.
ඒ කකුල මෙතන තියලා ආයි මෙතන තියෙනකොට ඒ දුර 0.9ක්. ඒතර කකුල මෙතන තියලා මෙතෙන් යනකොට කොච්චර දුරක් ඉස්සරහට යනවද? 0.9ක් යනවා. දැන් වේගයෙන් යහන්නේ. වේගය ඉස්සරහට කොහොමද? වේගය සමානයි කුටි කාල සමීකරණ දුර බෙදීම කාලයලා. එතකොට මෙයා 0.9ක් යනවා කකුල එකපාරක් තිබ්බා. ගත වෙන කාලය කියන්නේ. ගත වෙන කාලය. 1.5 නෙවෙයි. ඇයි? ආවර්තන 1.5 මොකද මේ කේස්යක් කරනවා. මේව තිබ්බා කකුල දැන්. කාලාවර්තනයේ වේගය කාලාවර්තනය කියනවා. කකුල මෙතෙන්ට ගිහින් ආයි මෙතෙන්ට ගත වෙනවා. ඔය ඇවිදිනකොට මේව කකුල මෙහෙම කර ඕම කර යන්නේ නැහැ නේ. කකුල මෙහෙම ඕකට තියන්නේ. එතකොට ගත වෙන කාලය කොච්චරද? මේකෙන් භාගය. කකුල තියන්න 0.9 ඉස්සරහට යන්නේ ඒකෙන් භාගය යන්නේ. ආවර්ත කාලෙම යන්නේ ආවර්ත කාලයක් කියන්නේ මෙහෙම ගිහින් ආයි මෙතෙන්ටත් වෙන කාලෙට ආවර්ත කාලය. ඒක භාගයක් කියන්නේ. එහෙනම් මෙතෙන්ට දාන්නේ 1.5 බෙදීම නෙමෙයි. ඔන්න ඔය විදිහටයි ගන්න. දැන් මේ දෙකේ ඉලක්ක උඩට යනවා. 1.8 බෙදීම 1.5. 18 බෙදීම 15 නැත්නම් මේක අපි කපමුකෝ 0.3 0.3 දෙවුවම 5යි 6යි. තරම්ෙන්නේ 1.2 ඉන්නේෂන්. තත්පරයෙන් 1.2 වේගයක් තමයි මෙයාට ඇවිදින්න පහසුම වේගය. හරි. අද ඒක කරගන්න. ඊටනවා පැහැදිලි කරගන්න ඕනේ මෙයාට ඇවිදින්න පහසු වෙන්නේ. හරි. හරි අඩිය බලෙන් තියන්න නැතුව ස්වාභාවික දෝලනය යන විදිහට